හෝම් බ්ලොග් YouTube නාලිකාවට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. වැස්සත් එක්ක වීඩියෝ එකක් ගේන්න බැරි වුණාට පුළුවන් වුණ ගමන්ම ඔයාලා එක වීඩියෝ එකක් බෙදා ගන්න හිතුවා. පුංචිවට කරන ගංකුකුල් පාලනයත් එක්කම මම තවත් පියවරක් ඉදිරියට තියලා වටකුළු පාලනයත් පටන් අරගෙන දැන් මාස 3ක් වෙනවා. මේ වෙද්දී මගේ වටුව ටික බිත්තර දාන්නත් පටන් අරගෙන ඉන්නේ. උදේ නැගිටින මම ගෙදර වැඩ ටික ඉවර කරලා කුකුල් කොටුවේ වැඩ ටික තමයි පටන් ගන්නෙ. ඉතින් මම හිතුවා මගේ දවසේ වැඩ ටික වෙන විදිහ වගේම මගේ අලුත් ව්‍යාපාරයෙන් ලැබෙන ලාභ අලාභ ගැනත් කතා කරන්න. ලාභ අලාභ කිව්වට මට අලාභයක් නම් වෙන්නේ නැහැ. පුංචි ලාභයක් තමයි දැනට මට තියෙන්නේ. මගේ පුංචි ලාභය ගැන තමයි අද වීඩියෝ එකෙන් කියන්න හදන්නේ. අලුතෙන් වටුපාලනය පටන් ගන්න හිතන කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතන නිසාම වීඩියෝ එකත් එක්කම දිගටම රැඳිලා ඉන්න කියලත් ඔයාලට කියනවා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැති අයට මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් මතක් කරනවා. උදේ 7:30ත් 8ත් අතර වටුවොන්ට උදේ කෑම එක දීලා ඉවර කරන මම ගංකුකුල් කුඩු අස් කරලා ඒ වැඩ ටික ඉවර කරලා ආපහු එන්නේ වටු බිත්තර එකතු කරගන්න. ඒ ටිකත් එකතු කරගෙන මම ආයෙමත් එන්නේ මෙයාලගේ වතුර භාජන අස් කරලා කූඩුවත් ටිකක් අස් කරගන්න. මොකද මට තියෙන්නේ වටු කුරුල්ලන්ට ආවේනික කූඩු නන් නෙවෙයි. ඉතින් මම මේ කූඩු වලටත් බිම් ඇතුරුම විදියට දාලා තියෙන්නේ ලී කුඩු. ඒ නිසාම උදෙන්ම ඇතුරුම පෙරලලා පිරිසිදු කරගන්නවා මම හැමදාම වගේ. උදේ 10ත් 11ත් අතර කාලෙදි මම බිත්තර ඔක්කොම ටික එකතු කරගෙන ඉවරයි. ඊට පස්සේ දවල්ට දෙන කෑම එකත් හදලා ඉවර වෙලා මම බිත්තර ඇසුරුම් කරන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට මට බිත්තර ඇසුරුම් වලට දාලා එකලස් කරගන්න හම්බ වෙන්නේ නැහැ. අදත් එහෙම දවසක්. මම වටු බිත්තර පැක් එකක් විකුණන්නේ බිත්තර 10 පැක් එක 150 ගානේ. මොකද මං ඉන්න පැත්තේ වටු බිත්තර පැක් එකක් රුපියල් 200කට තමයි විකුණන්නේ. ඒ නිසා කඩවල් වලින් අපෙන් ගන්නේ පැක් එකක් 150 ගානේ. ගොඩක් දවස්වලට දවසකට බිත්තර 8ත් 10ත් අතර මම එකතු කරගන්නවා. ඉතින් මේ නිසා දවසකට බිත්තර පැක් එකක් හදාගන්න මට පුළුවන් වෙනවා. මට ඉන්න වටකුරුල්ලෝ 10 දෙනාට බිත්තර කෑම කිලෝ එකක් දවස් 5ක් දෙන්න පුළුවන් වෙනවා. මම බිත්තර කෑම වලට අමතරව තවත් කෑම ಜಾති මෙයාලට දෙනවා. ඒ නිසාම මට කෑම වලට මාසෙට වියදම් වෙන්නේ 1080ක් විතරයි. මං ගත්ත වටු බිත්තර පැක් වලින් එක පැක් එකක් රුපියල් 5ක් විතරයි වෙන්නේ. ඒ නිසා දවසට බිත්තර 8ක් ලැබුණත් දවස් 30කට බිත්තර 240ක් වෙනවා. ඒකෙන් පැකෙන් 24ක් හදාගන්න පුළුවන් මට. ඉතින් මේ බිත්තර වලට මට යන සම්පූර්ණ වියදම 1200යි. අමතර වියදමක් විදිහට එයාලට බෙහෙත් වලට රුපියල් 400ක් විතර මාසෙකට වියදම් වෙනවා. ඒ නිසා මට මුළු වියදම විදිහට 1600ක් මාසෙකට වියදම් වෙනවා. මේ මගේ අත්දැකීම. ඔයාලා එක්ක බෙදාගත්තේ. රැකියාවක් නොකර ඉන්න ගෘහණියන්ට ගෙදරටත් උදව්වක් කරගෙන Tamanටත් දෙයක් කරගන්න පුළුවන් පහසු ස්වයං රැකියාවක් තමයි මේ වටකුළු පාලනය කියන්නේ. ඒ නිසා ඔයාලත් උත්සාහ කරලා බලන්න.